වෙන්න දේවල් අපේ ජීවිතේ තියාගන්න බෑ. තව ටික දවසක් ගියාට පස්සේ උඹලගේ මේ ලියපු එක්සෑම් එකේ ප්‍රතිඵල කියන එකේ නෝ රිසල්ට්ස්. මේක ෆස්ට් ෂයි ළමයින්ටත් මේ පාර 26 එක්සෑම් ලියන ෆස්ට් ෂයි ළමයින්ටත් අදාළයි. මේක ළමයි සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි සියල්ලටම අදාළයි. හැමෝම මේ කතාව හොඳට අහගන්න ඕන. මේකේ ප්‍රතිඵල එනකන් උඹලට එක්සෑම් එක වෙනුවෙන් වැඩ කරන්න ඕන කියලා බහුතරයකට මතක් වෙන්නේ නැහැ. විශේෂයෙන්ම 25 එක්සෑම් ලියලා ස්කිප් කරපු උන්ටත් ඒක මතක් වෙන්නේ නැහැ. 25 එක්සෑම් එකේ ළමයි හරියට MCQ පේපර් එක කරගන්න බැරි වුණ හරියට කරගන්න බැරි වුණ උන්ටත් මේක ළමයි ඒ වෙනකම් මතක් වෙන්නේ නැහැ. ප්‍රතිඵල එනකන් උඹලා මේ තියෙන කාලේ ළමයි නාස්ති කරගන්නවා උපරිමයට. දැන් හිතන්න එක්සෑම් එක ඉවර වුණා. එක්සෑම් එක ඉවර වුණා උඹලගේ ෆිසික්ස් කෙමිස්ට්‍රි ටික ඉවර වුණා. දැන් 26 ළමයි ෆස්ට් ෂයි උන් දන්නෝ උඹලට එක්සෑම් එක තියෙනවා තව මාස 8කින්. මාස 8කින් විතර ළමයි කල් ගියේ නැත්නම් එක්සෑම් එක තියෙනවා. එහෙම දැන උඹලා මුකුත් කරන්නේ නැහැ. උඹලා මුකුත් කරන්නේ නැහැ. ෆස්ට් ෂයි උන් කියන්නකෝ ෆස්ට් ෂයි. හැබැයි මෙතන ඉන්නෝ ළමයි ස්කිප් කරපු. දැන් මම දන්නේ ස්කිප් කරපු ළමයි ඉන්නවා. ආයි පාරක් කලින් කරපු ගොන්වැර ටිකම කර ඉන්නවා. මට පස්සෙන් ගිහිල්ලා විනාඩි 5න් 5ට කියන්න බෑ. නමුත් මං ඔන්න කියනවා අහගනින්. මෙහෙම හිටියොත් ඊළඟ පාරක් ස්කිප් කරන්න තමයි වෙන්නේ. ඒ ස්කිප් කරපු ළමයි ඉන්නවා. ළමයි මම මොකටද මේක ස්කිප් කරේ කියලාවත් උන්ට මතක නැහැ. උන් ආයි පාරක් කරපු ගොන්වැර ටිකම කර මොකක් හරි ගෲප් එකක් අල්ලගෙන දැඟලුවා නම් නැත්තම් chat කර කොල්ලෙක් කෙල්ලෙක් හිටියා නම් ඒකත් එක්කම දඟල යාළුවෝ ගුඩේ ඉඳලා නම් කෙලවුනේ එතනම ඉඳගෙන උඹලා නැති නාස්තිය වී ඉන්නෝ. දැන් ආයි පාරක් රොත්තට පන්ති යනවා. දැන් උඹලා හිතපල්ලා එක්සෑම් එකේ ඉවරුනේ ළමයි ගිය මාසෙනේ. ගිය මාසේ කිසියම් දවසක ළමයි උඹලගේ එක්සෑම් එක ඉවර වුණා. දැන් මේ මාසෙත් 11 වෙනිදා වෙලා. දැන් මේ මාසෙත් 11 වෙනිදා වෙලා. දැන් සති දෙක තුනක් ගිහිල්ලා. යකෝ සති දෙකයි මම වැඩ කරේ. මම කෙමිස්ට්‍රි වලට B එකක් ගත්තා. මගේ ෆස්ට් ෂයි එකේ. සති දෙකක් ළමයි එක දිගට වැඩ කරා. සති දෙකක් නෙමෙයි සති හතරක්. සති හතරක් එක දිගට වැඩ කරා. මට වැරදුනා. සති හතරක් එක දිගට වැඩ කරලා මම ගත්ත ළමයි කෙමිස්ට්‍රි වලට B එකක්. දැන් උඹලා සති 3ක් විතර ගෙදර ඉන්නවා. මොනවද උඹලා කරේ? මොනවද උඹලා කරේ? දැන් උඹලට තේරෙනවද මේ යන පාරණන් ළමයිනේ සුබ නැහැ. ආයි පාරක් කියලා වෙනවා. ඔය දිස්ත්‍රික් රෑන්ක් ගන්නවයි කියලා උඹලා හිතාගෙන හිටියට ඔහොම හිටියොත් එහෙම ගන්න බෑ ළමයි. ඔයා දැන් මොනවද කරන්නේ? අද මොනවද කරන්නේ? අද දවසේ ඉවර වෙද්දී මොනවා හරි කරලා තියෙන්න ඕන. දැන් සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි ලියන ළමයි. යකෝ ප්‍රතිඵල තව ටික දවසකින් ආවට පස්සේ හරි වැඩි දවසක් යන්නේ නැහැ ළමයි රිසල්ට්ස් එනවා. රිසල්ට්ස් ආවට පස්සේ තමයි උඹලට ආයි මතක් වෙන්නේ මේක කරන්න ඕන කියලා. ඊට පස්සේ ළමයි හරියට අර පැටලිච්ච නූල් බෝලයක් දිගරනවා වගේ හැම කෙලවරකින්ම අල්ලගෙන ඒ මාස කීපයක් නාස්ති කරගන්නවා. ළමයි මතක තියාගන්න මගේ සෙකන්ඩ් ෂයි එකේ මම හරියට දුක් වුණා. මගේ මුල් මාස කීපේ මම හරියට වැඩ කරපො නැති එක ගැන. මේ තමයි ළමයි රිලැක්ස් එකේ ෆස්ට් ෂයි එකේ වැඩ කරා වගේ එක දිගට දිනපතා එක තප්පරයක්වත් අහක දාන්න නැතුව වැඩ කරලා තමන් ඉන්න මට්ටම මාර විදියට ඉහළ ලෙවල් එකකට අරගෙන තියෙන අවස්ථාව. තමන් මේ දවස් ටික නාස්ති කරගත්තොත් මේ කාලේ ළමයි අය කවදාවත් හම්බ වෙන්නේ නැහැ. රිසල්ට්ස් ආවට පස්සේ හැමෝම තරංගෙට වැඩ කරන්න පටන් ගන්නවා. ඔය ගැම්මත් ළමයි ටික දවසක් ගිහලා නතර වෙලා ආයේ එක්සෑම් එකේ කාලසටහන වගේ දුන්නට පස්සේ තමයි ආයි කට්ටිය රත් වෙන්නේ. ඒ නිසා ළමයි මෙන්න මේ අතරමැද කාලේ තියෙන්නේ. එක්සෑම් එක ඉවර වෙලා සතියක් වැඩ කරලා ඉතිරි කාලේ වැඩක් කරන්නේ නැහැ. මෙන්න මේ කාලය නාස්ති කරගන්න එපා. මේ කාලය ආයි කවදාවත් එන්නේ නැහැ. මට මතකයි රිසල්ට්ස් ආවට පස්සේ ළමයි මම පට්ට මානසික පීඩනයකටපත් වුණා. මට මෙඩිසින් යන්න පුළුවන් වෙයිද බැරි වෙයිද කියලා. මට එතකොටත් හරියට ජීව විද්‍යාව බෑ. බයොලොජි බෑ ළමයි. දැන් රිසල්ට්ස් ආවට පස්සේ වෙන දේවල් කීපයක් තියෙනවා. අංක 1 තමයි අපි බලාපොරොත්තු වෙච්ච ප්‍රතිඵලය අපිට ආවෙ නැත්නම් ළමයි අපිට පාරේ බැහැලා යන්න බැරි වෙනවා. පාරේ බැහැලා යන්න බෑ ඊට පස්සේ. අම්මට තාත්තට පාරේ බැහැලා යන්න ටිකක් අමාරු වෙනවා. දැන් උඹලා මෙඩිසින් යන කන්නේ අම්මයි තාත්තයි බලන් ඉන්නේ. හැබැයි උඹලා දන්නවා දැන් සෙකන්ඩ් ෂයි එකක් තර්ඩ් ෂයි එකක් කරන්න වෙලා තියෙන්නේ මට එතනට යන්න බැරි වෙච්ච නිසා කියලා. යකෝ ඒක දැනගෙන උඹලා ඉඳලා මේක පාරේ බැහැලා යන්න බැරි වෙනවයි කියලා දැනගෙන ඉඳලා මේක ළමයි මේ සමාජෙ හැටි කරන්න දෙයක් නැහැ. මුණු දෙන්න ඕන. උඹලා ඇයි මං නිකන් ඉන්නේ? රිසල්ට්ස් එන දවස් වෙද්දී ඔයා වාගේ මානසික මට්ටම ගොඩනගාගෙන තිබ්බොත් නෑ මට පුළුවන් කියලා මම මේක කොහොම හරි කරනවයි කියලා දැන් මට පුළුවන් කියලා ඔයා එතකොට මාර ගැම්මකින් යන්නේ. ඔයාට hina වෙන මිනිස්සුන්ට ළමයි
කෙලින්ම S2 දිහා බලලා hina වෙලා යන්න පුළුවන්. ඊළඟ පාර බලපන්. මම මේක කරනවයි කියලා. හැබැයි මේ මාස දෙක තුන නාස්ති කරගත්තොත් රිසර්ච් එනකන් ආයි බං උඹලට හරි වැටිච්ච වලේ මර උදේ වැටෙන රෑ වැටෙන වලේ දවල් වැටෙනවයි කියන්නේ. අන්න ඒක තමයි කරගන්න වෙන්නේ. ඊළඟ කතාව තමයි ළමයි රිසර්ච් ආවට පස්සේ ලංකාවෙම ඉන්නුන් රත් වෙලා වැඩ කරන්න පටන් ගන්නවා. ෆස්ට් ට්‍රයි උනුත් වැඩ කරනවා, සෙකන්ඩ් ට්‍රයි උනුත් වැඩ කරනවා, තර්ඩ් ට්‍රයි උනුත් වැඩ කරනවා. අර ඔය සමහර තනකදීන් එකපාර 1000ක් විතර දුවන්න පටන් ගන්නෙ. අන්න ඒ වගේ. ඕකෙන් 9000ක් 10000ක් දුවන්න ගත්තොත් ළමයි 9000ක් විතර මං නතර වෙනවා. හැබැයි මතක තියාගන්න රොත්තට යන්න පටන් ගන්නවා. එතකොට ළමයි වෙන්න තියෙන දේ වෙලා ඉවරයි. ඒ නිසා හොඳට හිතර ගන්න. අන්තිම මොහොත වෙනකම් ප්‍රතිඵල එනකම් මාස කිහිපයයි හරි ප්‍රතිඵල එනකම් ඔයා මෙතන නැති නාස්ති වුණොත් කාලේ නාස්ති කරගත්තොත් ඒ කාලේ ආයි ගන්න බෑ ළමයි. එතකොට සෙකන්ඩ් ෂයි එකේ දිස්ත්‍රික් රෑන්ක් දාපු අයිලන්ඩ් රෑන්ක් දාපු ඕන තරම් ළමයි ඉන්නවා. උන් ළමයි මුල ඉඳලා වැඩ කරා. සමහර ළමයි ඉන්නෝ රිසර්ච් ආවට පස්සෙත් වැඩ කරපු. හැබැයි උන් ෆස්ට් ෂයි එකේ සෙකන්ඩ් ෂයි එකේ මොනවා හරි කරගත්ත ළමයි. ඒ නිසා දරුවනේ Tamanට ෆස්ට් ෂයි එකෙත් හරියට කරගන්න බැරි වුණා නම් සමහර වෙලාවට උඹලට F අකුරු එන්නේ. උඹලා ඒක දන්නවා. කොල්ලෝ මෙතන ඉන්නේ. යකෝ කෙල්ලෙක්ට නම් මොනවා හරි කරලා මොනවා හරි කරගන්න පුළුවන්. සල්ලි තියෙන කොල්ලෙක්ව බැඳ ගන්න හරි පුළුවන්. හැබැයි කෙල්ල උඹලට කන්න දෙන්නේ නැහැ නේ. එහෙමත් එකට තමයි එහෙම chance එකක් හම්බ වෙන්නේ. ඒ නිසා ළමයි තීරුම් ගන්න. කොල්ලෝ විශේෂයෙන්ම මේ කාලය නාස්ති කරගන්න එපා. දැන් කලින් ෂයි එකේ තමන්ගේ අතින් වෙච්ච වැරදි ටික කොලේක ලියා ගනින්න. කෙල්ලෙක් නිසා නම් Tamanට වැඩ කරගන්න බැරුණ එක ලියන්න. චිත්‍රපටි නිසා නම් ලියන්න මොනවද කියලා දාලා නැහැ ඕන එක. Tamanට ළමයි තියෙන ප්‍රශ්න ටික කොලේක ලියලා ඒව නොකර ඉන්නේ කොහොමද කියලා හිතපල්ලා. ඒවට විසඳුමක් තියෙනවනේ. රැල්ලට දැන් මම දන්නවා උඹලා හැමෝම ක්ලාසස් යනවා. හැබැයි බං රැල්ලට ක්ලාසස් ගියාට මෙඩිසින් ඉන්ජිනියරින් යන්න බෑ. ක්ලාසස් නෙමෙයි මෙතන තනියම වැඩ කරන්න. පන්ති ගිහිල්ලා ඇවිල්ලා ගෙදර ඉඳලා තනියම වැඩ කරන්න පාස් පේපර්ස් ටික කරන්න ඕන. මුල ඉඳලා මේක කරේ නැත්තම් උඹලට වරදිනවා. ඒ නිසා ළමයි හිතර ගන්න ප්‍රතිඵල එනකන් ඉන්න නම් එපා. සෙකන්ඩ් ෂයි, ෆස්ට් ෂයි, තර්ඩ් ෂයි ස්කිප් කරපුන් හැම එකෙක්ම මේ කිව්ව කතාව ඔලුවට දාගන්න ඕන. ජීවිතේ ළමයි මෙතන වරද්ද ගත්තොත් ආයි හරි ගස්ස ගන්න හරිම අමාරුයි. ජීවිතේ මේ A level වටින්නේ ළමයි මේ අවුරුදු මේ මාස 8 ගොඩක් ළමයි අහනවා වයසට යනවද කියලා A level මේ ඊළඟ ෂයි එකක් කරාම අපි ළමයි තව අවුරුදු 50ක් විතර ජීවත් වෙන්න තියෙන මිනිස්සු සාමාන්‍යයෙන් අර අකල් මරණයක් සිද්ධ වෙන්නේ නැත්තම්. තාම අවුරුදු 20යි ජීවත් වෙලා තියෙන්නේ. මේ අවුරුදු 20 ළමයි අපි ආස දේවල් අපිට කීයද කරන්න හම්බුනේ? අපි ආස කෑම අපිට හිතෙන් හිතලාට කන්න පුළුවන් වුණාද? යකෝ අපි ආස ගමනක් අපිට හිතිච්ච වෙලාවට යන්න පුළුවන් වුණාද? සමහර වෙලාවට ළමයි කිසිම ආස දෙයක් ගන්න බෑ. මධ්‍යම පන්තියේ ළමෙක්ට එක හොඳට දැනෙනවා. දුප්පත් ළමෙක්ට ඊටත් වඩා දැනෙනවා. යකෝ උඹලා මේකේ මිරිකි ඉඳලා කවදාවත් උඹලගේ ජීවිතේ ළමයි සතුටින් ආස දේවල් අරගෙන ගත කරලා දිනවද? අම්මා තාත්තා එක්ක මැරීගෙන උඹලට ඒවා දෙනවා. ඒ මිනිස්සු දුක් විඳිනවා. ඒ මිනිස්සු සතුටින් ඉඳලා තිනවද? ළමයි හිතපල්ලා. ඉතුරු අවුරුදු 50ත් මේ මාස 8 කැප කරේ නැත්තම් ඔහොම තමයි ජීවත් වෙන්න වෙන්නේ. උඹලගේ දරුවන්ටත් එහෙම තමයි ජීවත් වෙන්න වෙන්නේ. ඒ නිසා එතනට තමන්ගේ පවුලේ මිනිස්සුන්ව දාන්න එපා. උඹලා වැටෙන්න එපා. ඒ නිසා ළමයි ප්‍රතිඵල එනවා. ප්‍රතිඵල එද්දි තමන් යන්න ඕන තැන හිටියේ නැත්තම් ආයි ළමයි මේ යන කාලය ගන්න බෑ. මේ කිව්ව වචනවල තේරුමකුත් නැති වෙනවා. එහෙනම් හැමෝටම දරුවන් සනදේ කරන්නත් අපිට ඉතුරු වෙලා තියෙන්නේ මාස 8යි. අද ඔයා බිඳුව මට්ටමේ හිටියත් මාස 8ක ළමයි යන්න ඕන පාරක් තියෙනවා. වෛද්‍ය පීඨ ගත්තත් ඉංජිනේරු පීඨ ගත්තත් ඒ හැම පීඨයකම සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි ළමයි බහුතරයක් ඉන්නවා. සතිපතා අපි මීටින්ග්ස් ගන්න වෙයි මීටින්ග්ස් වලදී අපි ඉගෙන ගන්න පාඩම් වේගෙන් නැවත මතක් කර ගැනීම සිද්ධ කරනවා. සෙකන්ඩ් ෂයි එකක් තර්ඩ් ෂයි එකක් හරි සැලැස්මකට අනුව කරනවා නම් බය වෙන්න ඕනේ නෑ ළමයි. භෞතික විද්‍යාවට අපිට ඒකක් ගන්න බෑ බං. නිකන් උහේ වැඩ කර ඉඳලා. අඩු ගානේ අවුරුදු 45කවත් භෞතික විද්‍යාව පාස් පේපර්ස් අපි කරන්න ඕන. මේ විෂයන් තුනම කොට දාන්න මාස 8 කියන එක හොඳටම ප්‍රමාණ. එඩිසන් බල්බ් එක හොයාගත්තේ මිනිස්සයා 10 පාරක් උත්සාහ කරලත් මිනිස්සයාට ඒක කරගන්න බැරි වුණේ. මේ මිනිස්සයා මේක අත්හැරියා නම් අද බල්බ් එක කියන එකක් මේ ලෝකේ නැහැ. ඒක පාරක් හරි උත්සාහ කරන්න පුළුවන් නම් ෆස්ට් ෂයි, සෙකන්ඩ් ෂයි, තර්ඩ් ෂයි හැම ළමෙක්ම අද පටන් අරගෙන මේක කරන්න ඕන. සරලව හිතන්න ක්ලාස් එකේ ගිහිල්ලා හැමදාම වාඩි වෙලා හිටියා. ටියුට් එක පෙරෙව්වා. අන්තිම කාලේ චිට් එක වගේ ළමයි ටියුට් එක පෙරෙව්වා. හැබැයි ඔයාට තාම සිද්ධාන්තය අවබෝධ වෙලා නැහැ. අද ඔයා 0 ලෙවල් එකේ හිටියත් ඔයාට භෞතික විද්‍යාවට ඒ සාමාර්ථයක් ගන්න